අද අපි කතා කරන්න යන්නේ කොඑක්සයිස් කරලා ඔයාගේ බඩ ප්‍රතිඵලදායී ලෙස අඩු කරගන්නේ කොහොමද කියලා. මේ දේ දහනය සඳහා කොඑක්සයිසස් වැදගත් වන්නේ කොහොමද කියලා ඔයා දන්නවද? ඒවා මාංශපේශී ස්කන්ධය වැඩි කරන අතර එමගින් මාංශපේශී වල ශක්තියද වැඩි කරයි. අවද පරිවෘත්තීය ක්‍රියාවලිය සහ විවේකයේදී කැලරි දහනය සිදු කරයි. ඔයා කොච්චර කොඑක්සයිස් කරත් ඔයාගේ බඩ අඩු වෙන්නේ නැත්තේ මේ කොඑක්සයිස් විතරක් කරලම ඔයාගේ බඩ අඩු කරගන්න බෑ. ඒකට කරන්න ඕනේ මුළු ශරීරයේම මාංශපේශී ක්‍රියාකාරී වෙන විදිහට ව්‍යායාම තෝරා ගන්න එක සහ ඒක නිවැරදිව සැලසුම් කරගන්න එක. ඔයාගේ මුළු ශරීරයේම තිබෙන මාංශපේශී ක්‍රියාත්මක වෙන ව්‍යායාම තෝරගත්තට පස්සේ ඔයා ඒ ව්‍යායාම මාලාව තුළට අනිවාර්යයෙන්ම මේ කොඑක්සයිස් ඇතුළත් කරගන්න ඕන. ඒ සමගම ඔයා සෞඛ්‍ය සම්පන්න ආහාර ඒකාබද්ධ කරන විට බඩ අඩු කරගන්න ඉතාමත් වේගවත් ඔයාට හැකියාව තියෙනවා. මේ කොඑක්සයිස් කරාම ඔයාගේ ශරීරයේ තව වෙනස්කම් ටිකක් සිද්ධ වෙනවා. ඒවා තමයි ඔයාගේ මුළු සමස්ත යෝග්‍යතාවයම වැඩි වෙනවා. ඒ වගේම තමයි ආබාධ වැළැක්වීම සහ චලනවන ගුණාත්මක භාවයත් තා වේගවත් වැඩි වෙනවා. මේ කොඑක්සයිස් තුළින් මුළු ශරීරයේම ස්ථාවරත්වය සහ සමබරතාවය පවත්වා ගැනීම සඳහා සහයෝගයක් ලබා දෙනවා. ඊට අමතරව දෛනික ක්‍රියාකාරකම් වල සිට ක්‍රීඩා කාර්ය සාධනය දක්වා සෑම දෙයකටම මේ කොඑක්සයිස් බලපානු ලබනවා. එතකොට මේ කෝ ඒරියාවකට අයත් මාංශපේශී වන්නේ රෙක්ටස් ඇබ්ඩොමිනල්ස්, transverse abdominals, external obliques, internal obliques, direct spines, multifidus, diaphragm සහ glute muscle තමයි අපේ මේ කෝ ඒරියාවකට අයත් වන්නේ. කොඑක්සයිසස් විතරක් කරලා අපේ බඩ අඩු කරගන්න පුළුවන්ද? කොඑක්සයිසස් විතරක් කරලා අපේ බඩ අඩු කරගන්න වෙන්නේ නැහැ. ඒක කරන්න නම් අපේ ශරීරය තුළ කැලරි හිඟයක් ඇති කරන්න ඕන. අපේ ශරීරයේ කැලරි හිඟයක් ඇති කරන්න නොකා නොබී දුක් විඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ක්ලීන් ෆුඩ් පරිභෝජනය කරාම වේගවත් මේස් දහනයක් කරගන්න අපට හැකියාව තියෙනවා. ඔයා හිතනවා නම් මේ කොඑක්සයිසස් විතරක් කරලා ඔයාගේ බඩ වේගවත් අඩු කරගන්න පුළුවන් කියලා මගේ පෞද්ගලික අදහස නම් ඒක එච්චර අයිඩියල් දෙයක් නෙවෙයි. ඔයාට ඔයාගේ බඩ ඉක්මනට අඩු කරගන්න ඕන නම් ලොකු දේවල් කරන්න නෑ. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ ටික විතරයි. ඔයාගේ ආහාර පුරුදු නිවැරදිව ගෙනියන්න ඕන. ඒ කියන්නේ ඔයා සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න ඕන. සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර නවත්තලා දාන්න ඕන. සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර කියන්නේ ෆාස්ට් ෆුඩ්, පිටි ආහාර සහ සීනි. මේවා ශරීරයට අහිතකර ආහාර. ඊට අමතරව ඔයා නිවැරදිව ව්‍යායාම කරන්න ඕන. ඒකට පුහුණුකරුවෙක් හම්බෙලා හොඳ ව්‍යායාම සැලසුමක් හදාගෙන ඒක ක්‍රියාවට නංවන්න ඕන. ඒක සතියේ දවස් 3කට වඩා කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඔයාට ප්‍රතිඵලදායී ලෙස ඔයාගේ ඉලක්කය ජය ගැනීම හැකියාව තියෙනවා. ඔයා ව්‍යායාම කරාට පස්සේ අනිවාර්යයෙන්ම පැය 6යි 8ත් අතර කාලයක් හොඳ නිින්දක් ලබා ගන්න ඕන. එහෙම ලබා ගත්තේ නැත්නම් ඔයාගේ මේද දහනය කිරීමේ ක්‍රියාවලිය මන්දගාමීව තමයි වෙන්නේ. ඉතින් ඔයා හොඳ විවේකයක් ලබා ගන්න තරමට ඔයාගේ මේදේ දහනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් වෙනවා. බඩේ මේදය වැඩිපුරම දහනය කරන ව්‍යායාම මොනවද කියලා ඔයාලා දන්නවද? හෘද ස්පන්දන වේගය වැඩි කරන ඕනෑම ක්‍රියාකාරකමකින් ඒක කරගන්න පුළුවන්. ඇවිදීම, දිවීම, පිහිනීම, ගෙවතු වගාව, සෙල්ලම් කිරීම, ශක්ති වර්ධන පුහුණුව වැනි වෙනත් ව්‍යායාමද ඔබේ බඩේ මේදය අඩු කර ගැනීමට උපකාරී වෙනවා. අවසාන වශයෙන් අපි දැනුවත් වෙන්න ඕන දේ තමයි අපි බඩ අඩු කරගන්න ව්‍යායාම කරනවා නම් අනිවාර්යයෙන්ම නිවැරදි ව්‍යායාම මාලාවක් හදා ගන්න ඕන. ඊට අමතරව ඒ ව්‍යායාම අපිට කරන්න පුළුවන් වෙන්නත් ඕන. අවසාන වශයෙන් අපේ බඩේ තියෙන මේ දේ වේගවත් දහනය කරන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ බොහොම සරල දේවල් ටිකක් විතරයි. ඔයා සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න ඕන. ඊට අමතරව ඔයා හොඳ විවේකයක් ගන්න ඕන. ඊටත් අමතරව ඔයා හොඳ ව්‍යායාම සැලසුමක් ක්‍රියාවට නංවන්න ඕන. ඉතින් මේ තුනම කරොත් ඔයාට ඉතාම වේගවත් මේද දහනය කිරීමේ හැකියාව ඔයාට තියෙනවා. තව දෙයක්, ඔයා කොඑක්සයිස් කරලා බඩ අඩු කරගන්න හිතන් ඉන්නවා නම් ඔයා එහෙම කරන්න එපා. ඒක එච්චර අයිඩියල් දෙයක් නෙවෙයි.
ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙනවා නම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න.